සම්බුද්ධත්වයට පත් වූ විගස ප්‍රථම ධර්මදේශනයේ කා සඳහා කරන්නේදැයි සිතා බැලීමේදී පස්වග මහණුන් තවමත් යථාර්ථය අවබෝධ කරගෙන නැති බව දිවසින් දුටු බුදු පියාණන් වහන්සේ ඔවුන්ට තම ප්‍රථම ධර්මදේශනය පැවැත්වීම සඳහා බරණැසට වැඩම කළහ. බුදු පියාණන් වහන්සේ ඈත වඩිනු දුටු පස්වග මහණුන් උන්වහන්සේ තම උත්සාහය අත්හැර දමා පරාජය වී තමන් වෙත එන බව සිතා ගරු නොකිරීමට තීරණය කරගත්හ. ඒත් බුදු පියාණන් වහන්සේ ලංවත්ම පස්වග මහණුන්ට තම තීරණයේ පිහිටා සිටින්නට නොහැකි විය. ඉබේම ඔවුන් බුදු පියාණන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණහ. එවිට සම්බුදුරජාණන් වහන්සේ පළමු ධර්මදේශනයේ ලෙස ඉසිපතන මිගදාය වන අරණෙහිදී පස්වග මහණුන් අමතා පැවසූයේ හීන ග්‍රාම්‍ය අනාර්ය ක්ලේශයන්ගේ ඇලෙමින් පුන පුනා සිරුර පිනවීමත් දුක් උපදවාලමින් පුන පුනා සිරුර පෙළීමත් පැවිද්දකු විසින් නොසැලිය යුතු අන්තයන් බවයි. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ලෙස ප්‍රකට පළමු දේශනය අවසන කොණ්ඩඤ්ඤ මහණුන් වහන්සේ අකාලික ආර්ය සත්‍යයන් වටහාගෙන උතුම් වූ අරහත් ඵලයට පිවිසියෝය. Sharanam